දුර්වල මිනිස්සුන්ගේ අවධානය අනාරක්ෂිත බවට. උඩගු මිනිසුන්ගේ අවධානය අන්න අයගේ දුර්වලතාව වෙත. නියම ශක්තිමත් මිනිසුන්ගේ අවධානය තමන්ගේ ශක්තියද. හරි ඔයාලේ දැක්කේ ඇනිමේෂන් චැරක්ටර් වීඩියෝ එක මගේ වොයිස් එක දාලා හදපු. මේ වගේ වීඩියෝ එක විනාඩි 5ක් වගේ සුළු කාලෙකින් හදාගන්න පුළුවන්. අන්න ඒ ගැන තමයි අද අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. මේ හදන වීඩියෝ එක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගෙන අපිට YouTube short එකක් විදිහට දාන්න පුළුවන්. Facebook එකේ reel එකක් විදිහට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම TikTok platform එකටත් අප්ලෝඩ් කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය size එකට හදාගන්න පුළුවන්. හරිද? අන්න ඒ ගැන තමයි එහෙනම් අද අපි කතා කරන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ ඉන්නේ අපි kalabale.lk වෙබ්සයිට් එකේ. මේ වෙබ්සයිට් එකේ anything we can sell for free. මේ තියෙන්නේ ළඟදී අප්ලෝඩ් කරපු ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක print එකක් සම්බන්ධව දාලා තියෙන්නේ මේ විදිහට. ඔයාගේ මොනහරි item එකක් තියෙනවා නම් විකුණ ගන්න අපේ වෙබ්සයිට් එකේ දාන්න පුළුවන් kalabale.lk වෙබ්සයිට් එකේ. හරි. මම යන්න chatgpt.com එකට අපි මේකට ගිහිල්ලා කරන්න යන්නේ අපේ වීඩියෝ එකට ස්ක්‍රිප්ට් එක හදාගන්න එක. මම මෙන්න මේ විදිහට prompt එකක් type කර ගන්නම් 10 second වීඩියෝ එකක් මට දෙන්න single paragraph එකකින් topics කිහිපයක්වත් මම දීලා තියෙනවා life education marriage proposal ඔයාලට කැමති විදිහට text එක type කරගන්න පුළුවන්. ඒකල මම මෙන්න මෙතන මේ button එක click කරනවා enter. බලන්න මට ChatGPT එකෙන් generate කරන script එක. මෙන්න මේ විදිහට English වලින් තමයි script එක generate වෙන්නේ. මම මෙන්න මේ script එක මෙන්න මේ විදිහට කොපියක් අරගෙන මම මේක translate කරගන්නවා Google Translate එකට ගිහිල්ලා. මම English වලින් තමයි type කරන්නේ සිංහලට convert කරගන්න කියන එක. ඊට පස්සේ කරන්න තියෙන්නේ මම යනවා තව වෙබ්සයිට් එකකට. මේක තමයි අපි animation video එක හදන්නේ. අපි Adobe Express එකෙන් තමයි animation video එක හදන්නේ. මෙන්න මේක තමයි URL එක. මම මේ URL එක YouTube channel එකේ description එකේ දාන්නම්. එතනින් click කරලා යන්න පුළුවන්. මෙතන තියෙනවා create now කියලා button එකක්. මෙන්න මේ create now එක click කරන්න. click කරපුවාම මෙන්න මේ විදිහට load වෙනවා characters ටිකක් animate කරන්න පුළුවන් characters ටිකක්. හරිද? මේකේ මම තෝරගන්නම් මෙන්න මේ Kurt කියන එක. Kurt කියන animate character එක. ඒ වගේම ඔයාලට මේ background එක වෙනස් කරගන්නත් පුළුවන්. මෙන්න මේ background කියන tab එකට ගියා. මෙතනින් මෙන්න මේ විදිහට වෙනස් කරගන්න පුළුවන් background එක. ඔයාලට කැමති background එකක් දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට select කරගෙන. හරි. මම ගන්නම් මෙන්න මේ background එක. අපේ වීඩියෝ එකේ size එක අපිට හදාගන්න පුළුවන්. මෙන්න මෙතනින් size කියන එකට ගියපුවාම මෙතන options අපිට ගොඩක් දීලා තියෙනවා. Facebook, YouTube, LinkedIn, TikTok මේ විදිහට මම මේ YouTube එකට යන්න. YouTube එකට ගිහිල්ලා මෙන්න මේ short කියන size එක මම select කරගන්නම් මෙන්න මේ විදිහට. ඊට පස්සේ තව දෙයක් මම කියන්න ඕනේ. මෙන්න මෙතන enhance speech කියලා තියෙනවා. මෙන්න මේක activate කරගන්න මේ button එක click කරලා හේතුව enhance speech එක activate කරපුවාම අපේ voice එක studio එකේ record කරා වගේ quality එකක් එනවා. ඒ නිසා මේක activate කරගන්න. ඊට පස්සේ record කරමු. අපි මගේ script එක වෙනයි මම වෙනම සිංහලෙන් script එකක් හදාන් තියෙනවා. මම ඒක record කරන්නම් දැන්. හරි. මම recording එක කරා. recording එක කරාට පස්සේ මෙන්න මේ විදිහට recording එක කරාට පස්සේ මේ stop කරන්න ඕනේ. stop කරලා මෙන්න මේ විදිහට ඒක generate වෙනවා අපේ animate character එක. හරි. දැන් අපේ audio recording එක අපේ voice recording එක add වෙලා තියෙන්නේ මේ animation එකට. මෙන්න මේ animation එකේ උඩ මෙන්න මෙතන play කරන්න බටන් එකක් තියෙනවා. මෙන්න මේක play කරලා අපි බලමු කොහොමද ඇහෙන්නේ කියලා. ඔයා පරක්කු නෑ. ඔයා වයසට ගිහින්ුත් නෑ. ඔයා දැන් ඉන්නේ හරිම තැන. හරිම කාලය කියලා එකක් නෑ. අවුල් වුණාට බය වෙන්නත් එපා. දැම්ම පටන් ගන්න. ලෝකයට පරිපූර්ණ අය අවශ්‍ය නෑ. ඔයාගේ ගමන පටන් ගන්න. අඬ අවදි කරන්න. හරි. අනේ විදිහට අපිට අපේ වීඩියෝ එකට voice එක add කරගන්න පුළුවන්. ඒ වගේම background music එකක් දාගන්න පුළුවන්. මෙන්න මෙතන open in Adobe Express කියන එකට යන්න. හරි. Adobe Express එකෙන් open වුණාට පස්සේ අපේ වීඩියෝ එක මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ අපිට edit කරන දේවල් කරගැනීමේ හැකියාව තියෙනවා මෙතනින්. මෙන්න මෙතන අපිට
ඔඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන්. මේ තියෙන අපේ වීඩියෝ එක මෙතනත් අපිට ප්ලේ කරලා බලන්න පුළුවන් මේ විදිහට. ඔයා පරක්කු නෑ. ඔයා වයසට ගිහින්ුත් නෑ. මෙන්න මේ වීඩියෝ එකට අපි ඇඩ් කරගමු බෑග්ග්‍රවුන්ඩ් ඔඩියෝ එකක්. මෙන්න මෙතන තියෙනවා අප්ලෝඩ් කියලා බටනයක්. ඒක ක්ලික් කරලා අපිට ඔඩියෝ එක අප්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. මම ඔඩියෝ එක අප්ලෝඩ් කරගත්තා. මේ තියෙන අපේ ඔඩියෝ එක. මේ ඔඩියෝ එකේ මෙතන අපිට in and out volume එක අඩු වැඩි වෙන විදිහට හදාගන්න පුළුවන්. මම මේකේ volume එක ටිකක් අඩු කරන්නම් මෙන්න මෙතනින්. මෙන්න මේ ගන්න මම volume එක අඩු කරගන්නම්. ඒ වගේම මේක in and out අපි දාලා බලමු කොහොමද කියලා. හරි අපි දැන් ආයෙ play කරලා බලමු. ඔයා පරක්කු නෑ. ඔයා වයසට ගිහින්ුත් නෑ. ඔයා දැන් ඉන්නේ හරිම තැන. හරිම කාලය කියලා එකක් නෑ. හරි. අන්න ඒ විදිහට අපිට background music එකකුත් add කරගන්න පුළුවන් මේකෙන්. වීඩියෝ එකේ edit එක ඉවර වුණාට පස්සේ මෙන්න මෙතන තියෙනවා download කියලා. මෙන්න මේ download එක click කරලා අපිට download කරගන්න පුළුවන් අපේ වීඩියෝ එක. මේ MP4 කියන එකම තියන්න. video resolution original size කියන එකක් තියමු. ඊට පස්සේ මම download කරගන්නවා. මෙන්න මේ විදිහට download වෙනවා අපේ වීඩියෝ එක. හරි. මේ තියෙන්නේ මම download කරගත්ත වීඩියෝ එක. බලමු play කරලා. ඔයා පරක්කු නෑ. ඔයා වයසට ගිහින්ුත් නෑ. ඔයා දැන් ඉන්නේ හරිම තැන. හරිම කාලය කියලා එකක් නෑ. අවුල් වුණාට බය වෙන්නත් එපා. දැම්ම පටන් ගන්න. ලෝකයට පරිපූර්ණ අය අවශ්‍ය නෑ. ඔයාගේ ගමන පටන් ගන්න. හඬ අවදි කරන්න. හරි. දැක්කනේ. අපි විනාඩි 5ක් ගියෙත් නෑ නේද? ඊටම පොඩි වෙලාවක් ගියේ අපේ voice එක record කරගත්තාම අපි animate වෙන character එක select කරගත්තා. background එකක් දැම්මා. ඊට පස්සේ අපි වීඩියෝ එක download කරගත්තා. අන්න ඒ විදිහට හරිම simple මේ විදිහට වීඩියෝ එකක් ඔයාටත් කරගන්න පුළුවන් ඔයාගේ voice එක දාලා. මේ වගේ හදාගත්ත වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ TikTok එකටත් දාගන්න පුළුවන්. වීඩියෝ resolution එක මේවා අපිට adjust කරගන්න පුළුවන් අපිට ඕන විදිහට අපේ වීඩියෝ එකේ. හරිද? හරි. මේ වගේ තවත් අලුත් දෙයක් තවත් වැදගත් දෙයක් ගැන අපි ඊළඟ වීඩියෝ එකෙත් කතා කරමු. එහෙනම් thank you for watching. This is kalabale.lk.